තෙරුවන් සරණයි සිල් දෙනාටම. අද අප කතා කරන්නේ සෝවාන් මාර්ගයේ එසේනම් නිවනට පිවිසීමේ පළමු පියවර පිළිබඳව. බුදුදහමේ උතුම්ම අරමුණ වන සසර දුකින් මිදී නිවන් අවබෝධ කර ගැනීම දක්වා ගමන් කරන ගමනේ පළමු තීරණාත්මක සම්දිස්ථානය වන්නේ සෝවාන් මාර්ගයයි. සෝවාන් යන්නේ තේරුම් වන්නේ ධර්ම ප්‍රවාහයට එළඹීම. ස්රෝත ආපන්න යන්න. එනම් නිර්වාණය කරා ගෙන යන ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ උතුම් දහම් ප්‍රවාහයට පුද්ගලයෙක් ඇතුල් වීමයි. මේ ලෞකික භූමියෙන් මිදී ලෝකෝත්තර භූමියට පිවිසෙන පරම පූජනීය මොහොතයි. එසේනම් සෝවාන් මාර්ගයේ වැදගත්කම කුමක්ද? සෝවාන් මාර්ගයට පිවිසීමෙන් පුද්ගලයා සදාටම සතර අපායන් එනම් නිරය, තිරිසන් යෝනිය, പ്രേත ලෝක, අසුර ලෝක ආදීන් මිදේ. එතන් පටන් ඔහුට උපරිම වශයෙන් තවත් සත්වරක් පමණක් දේව මිනිස් ලෝකවල ඉපදී පිරිනිවන් පෑම ස්ථිර වේ. මෙලෙස අපායගාමී වීමෙන් සම්පූර්ණයෙන්ම මිදීම සෝවාන් මාර්ගයේ අති උතුම් ප්‍රතිඵලයයි. සෝවාන් වීමෙන් ප්‍රහීන වන සංයෝජන ධර්ම මොනවාද? සෝවාන් පුද්ගලයා සසරට බැඳ දමන සංයෝජන එහෙමත් නැමැතිනම් බැඳීම් ධර්ම තුනක් සදාටම ප්‍රහීන කරයි. ඒවා නම් සක්කාය දිට්ඨිය, එසේත් නොමැතිනම් දෘෂ්ටිය, මම හෝ මාගේයයි ශරීරය සහ සිත පිළිබඳව වැරදි මතය, පංචස්කන්ධය එනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එසේම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මේ සියල්ල අවබෝධ කර ගැනීමෙන් මෙම දෘෂ්ටිය අපට නැති කර ගැනීමට පුළුවන්. දෙවන අවස්ථාව විචිකිච්ඡාව, එසේත් නොමැතිනම් සැකය. බුදුන්, දහම් සහ සංඝුන් යන ත්‍රිවිධ රත්නය, මාර්ගඵල, පටිච්ච සමුප්පාදය සහ කර්මඵල පිළිබඳව සියලුම සැකයන් සම්පූර්ණයෙන්ම දුරු වීම විචිකිච්ඡාව දුරු කිරීම වශයෙන් අපි හඳුන්වනවා. තුන්වෙනි අවස්ථාව සීලබ්බත පරාමාස. එසේනම් සිල්වතින් පිරිසිදු යන වැරදි විශ්වාසය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව හුදෙක් සීල්වත්, එසේත් නොමැතිනම් වෘත පිළිපැදීම පමණක්ම පිරිසිදු විය හැකි මාර්ගයයි සිතා සිටින වැරදි විශ්වාසය බැහැර කිරීම සීලබ්බත පරාමාසයෙන් බැහැරීම වශයෙන් හඳුන්වනවා. මෙම සංයෝජන තුන දුරු කිරීමෙන් සෝවාන් ඵලයට පත්වන පුද්ගලයා තුළ බුදුන්, දහම් සහ සංඝුන් කෙරෙහි නොසැලෙන අචල ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එසේම ඔහු කිසි ලෙසකින්වත් පංච දුෂ්චරිතේ එනම් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිච්ඡාචාරය, මුසාවාදය සහ සුරාපානය නොකරන කෙනෙක්. සෝවාන් මාර්ගයට පිවිසීමේ අංග, එසේත් නොමැතිනම් සෝතාපට්ටි අංග. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට සෝවාන් වීමට මඟ පෙන්වන අංග 4ක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා තියෙනවා. පළවෙනි එක සත්පුරුෂ සේවයන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ගුණවත් ධර්මය අවබෝධ කරගත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම සත්පුරුෂ සේවනය වශයෙන් හඳුන්වනවා. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. නිවනට අදාළ සැබෑ බුද්ධ ධර්මය, විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය පිළිබඳ ධර්මය ඇසීම සද්ධර්ම ශ්‍රවණයයි. තුන්වෙනි එක යෝනිසෝ මනසිකාරය. එනම් ඇසූ ධර්මය පවත්නා දේ පිළිබඳව නිවැරදි ලෙස මනා ලෙස සිත යෙදවීමයි. එනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමයි. 4. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. අවබෝධ කරගත් ධර්මයට අනුවම ජීවත් වීම, ප්‍රායෝගිකව හැසිරීම එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුහුණු කිරීම ධම්මානුධම්ම ප්‍රතිපත්තිය වශයෙන් හඳුන්වනවා. මේ අනුව සෝවාන් මාර්ගය යනු නිවනට ඇති එකම සහ ආරක්ෂිතම දොරටුවයි. එය අපාය නැති කරන, සසර කෙටි කරන, නිවනට අපව නියත වශයෙන්ම ගෙන යන පළමු ලෝකෝත්තර පියවරයි. මෙම උතුම් අවස්ථාවල උදා කර ගැනීම ඔබ අප සියලු දෙනාගේ පරම යුතුයකමයි. ඔබ සැමට තෙරුවන් සරණයි. සෝවාන් මාර්ගය පිළිබඳ මීළඟ වැඩසටහනින් හමු වෙමු.